ඉංජිනේරු විද්‍යාවේ මහා කාව්‍ය. වික්ටෝරියාවේල්ලේ සැගවුණු කතාව සහ යකඩ නොදැමීමේ ඇත්ත නැත්ත. ශ්‍රී ලංකා සිතියමේ මැදට වන්නට පිහිටි මහනුවර දිස්ත්‍රික්කයේ මහවැලි ගඟ හරස් කරමින් ඉදි වූ යෝධයෙක් සිටී. දුම්බර මිටියාවතේ නිහඬව බලා සිටින මේ යෝධයා නමින් වික්ටෝරියාය. බොහෝ දෙනෙක් වික්ටෝරියා වේල්ල දකින්නේ විදුලිය දෙන වතුර දෙන බැම්මක් ලෙස පමණි. නමුත් මෙහි ඉදිකිරීම් තාක්ෂණය ඒ වෙනුවෙන් වැගිරූ දහඩිය සහ කඳුළු ගැන දන්නේ කීයෙන් කී දෙනාද. විශේෂයෙන්ම මේ වේල්ල හදද්දී යකඩ කූරක්වත් පාවිච්චි කළේ නෑලු යන ජනප්‍රිය කතාවේ ඇත්තම විද්‍යාත්මක පදනම කුමක්ද? මේ ලිපිය ඒ සියල්ල කැටිකරගත් දීර්ඝ ගවේෂණයකි. ආරම්භය මහවැලියේ සිහිනය සහ එලිසබත් රෙජිනගේ තෑග්ග. 1970 ගණන් වන විට ශ්‍රී ලංකාවට විදුලි බලය සහ වාරි ජලය පිළිබඳ දැඩි අවශ්‍යතාවක් මතු තිබුණි. මේ සඳහා තිබූ එකම විසඳුම මහවැලි සංවර්ධන ව්‍යාපාරයයි. මෙය වසර 30ක් තිස්සේ කිරීමට සැලසුම් කර තිබූ ව්‍යාපෘතියක් වූද 1977 දී පත් වූ රජය කඩිනම් මහවැලි ව්‍යාපාරය යටතේ වසර 6කින් මේ නිම කිරීමට තීරණය කළේය. වික්ටෝරියා ව්‍යාපෘතිය සඳහා පූර්ණ මූල්‍ය අනුග්‍රහය ලැබුණේ මහා බ්‍රිතාන්‍යයෙනි. එය පවුන් මිලියන 113ක්, එවකට රුපියල් කෝටි ගණනක් විය. මෙය බ්‍රිතාන්‍ය රජයේ විසින් වෙනත් රටකට එකල ලබා දුන් විශාලතම පරිත්‍යාගයයි. කොන්ත්‍රාත්තුව හිමි වූයේ ලෝක ප්‍රකට බ්‍රිතාන්‍ය සමාගම් වන්න බැල්ෆෝ බීටි සහ එඩ්මන්ඩ් නටාල් යන සමාගම් වලටයි. සැලසුම් නිර්මාණය කළේ ශ්‍රීමත් ඇලෙක්සෑන්ඩර් ගිබ් සහ